ආදරේ කියන්නේ එකතු වෙන්න දහසක් හේතු හොයන එක වුණාට සමහර වෙලාවට ඈත් වෙන්න එකම එක හේතුවක් ඇති. හැමෝම අහන්නේ ඇයි කොල්ලෙක් කෙල්ලෙක්ව දාලා යන්නේ කියලා. හැබැයි කවුරුත් අහන්නේ නැහැ ඒ හිත පෑරුණේ කොහොමද කියලා. පළවෙනි දේ නොසලකා හැරීම. මුල් කාලේ පැය ගණන් කතා කරපු ඒ කෙල්ලම පස්සේ කාලෙක බිසී කියන වචනයට හැමදේම කොටු කරනකොට කොල්ලෙක්ට දැනෙනවා Taman දැන් ඇයට වටින්නේ නැහැ කියලා. ඕනම කෙනෙක්ට Tamanව මගහරින තැනක ඉන්න එක මහ ලොකු වේදනාවක්. දෙවෙනි දේ සැකය සහ නිදහස අහිමි වීම. ආදරය ඇතුලේ ඕනවට වඩා වැට කඩලු බැඳෙනකොට ඒ ආදරේ හිරගයක් වෙනවා. හැම වෙලාවෙම සැක කරන එක හැම දෙයකටම ප්‍රශ්න කරන තැනක කොල්ලෙක්ගේ හිත හෙම්බත් වෙනවා. එයාට ඕන ආදරයට වඩා නිදහසයි විශ්වාසයයි. අංක 3 අගය නොකිරීම. Tamanගේ ආදරය වෙනුවෙන් කරන පුංචි දේ පවා ඇයට වටින්නේ නැති වෙනකොට හැම වෙලාවෙම අනුන්ගේ පිරිමි එක්ක Tamanව සංසන්දනය කරනකොට කොල්ලෙක් Tamanගේ ආත්ම ගරුත්වය වෙනුවෙන් තීරණයක් ගන්නවා. එතනින් එහාට ආදරයට වඩා තනිකම සැපයි කියලා එයාට හිතෙනවා. හතරවෙනි සහ වැදගත්ම දේ. Taman ආදරය කරපු ඒ අහිංසක කෙල්ල නෙවෙයි දැන් ඉන්නේ කියලා දැනෙන මොහොතක් එනවා. රණ්ඩු සරුවල් අනවශ්‍ය තර්ක හමුවේ එයා නිහඬ වෙනවා. ඒ නිහඬතාවයේ තමයි ඈත්වීමේ පෙර නිමිත්ත. කොල්ලෙක් කෙල්ලෙක්ව එපා වෙලා අතහරින්නේ එක දවසකින් නෙවෙයි. හිත ඇතුලේ හිර කරගත්ත දහස් ගණන් වේදනාවන් දරා ගන්න බැරි වුණ තැන. තව දුරටත් රිද්ද ගන්න ඕනේ නැති නිසායි එයා නිහඬවම අයින් වෙන්නේ. ඔයාටත් මේ වගේ අත්දැකීම් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝ එක යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ජය වේවා.